අයිබෝවන් ආදරණීය දුවේ අන්න මම අදත් ඔයාලට අලුත් වීඩියෝයක් ගෙනාවා. මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මෑත කාලේ ශිෂ්‍යත්ව විභාගයේ සෑම අවුරුද්දකම අහලා තිබුණු මල්ලකින් වෙන්න පුළුවන්, නැත්නම් පෙට්ටියකින් වෙන්න පුළුවන්, බෝතලකින් වෙන්න පුළුවන්. ඉවතට ගත්තට පස්සේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය සීවීමේ ගැටලු කිහිපයක්. හොඳයි, අපි බලමු පුතේ අපි අද මොන වගේ ගැටලුව කතා කරන්න කියලා. හොඳයි, ඔන්න පුතේ පළමු ගැටලුව. පෙට්ටියක කහ බෝල 4ක්ද, නිල් බෝල 9ක්ද, සුදු බෝල 7ක්ද ඇත. Taman ඉන් වරකට සුදු බෝල 2ක්, කහ බෝල 1ක් හා නිල් බෝල 3ක් ඉවතට ගනි. මෙලෙස දෙවතාවක් බෝල ඉවතට ගත් පසු සමාන ප්‍රමාණයක් ඉතුරු වන්නේ කුමන පාට බෝලවලද කියලා අහනවා. ඔයාලට මතකද පහුගිය අවුරුදු වල මෙන්න මේ වගේ ගැටලු අහලා තිබුණා. හොඳයි, අපි ඒ වගේම ගැටලුවක් තමයි මේ කතා කරන්නේ. මේ ගැටලුවට පස්සේ පුතේ අපි ඊට වඩා වෙනස්. මේකෙන් අහන්න පුළුවන් තව මොන වගේ ගැටලුද කියලා අපි කතා කරනවා. හොඳයි, අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මේ කියලා දෙන පුතේ පෙට්ටියේ තියෙන බෝල මොනවද? කහ බෝල 4යි, නිල් බෝල 9යි, සුදු බෝල 7යි. මේකෙදි සමන් එකවරකට සුදු බෝල 2ක්, කහ බෝල 1ක් හා නිල් බෝල 3ක් ඉවතට ගන්නවා. මේදී දෙවතාවක් කියන්නේ දෙපාරක් මෙයා බෝල ඉවතට ගත්තට පස්සේ අවසාන මල්ලේ ඉතුරු වෙන්නේ මොන පාට බෝලද කියලා අහනවා. ඉතින් මේව හදනකොට අපි මුලින්ම ලියා ගන්න ඕනේ පෙට්ටියේ තියෙන බෝල ප්‍රමාණය. හොඳයි. ඔන්න පෙට්ටියේ නිල් බෝල 9ක් තියෙනවා, කහ බෝල 4ක් තියෙනවා, සුදු බෝල 7ක් තියෙනවා. දැන් මේකේ සමන් අවස්ථා දෙකකදී බෝල අයින් කරනවානේ. මේ අයින් කරන ප්‍රමාණය පිළිවෙලින් අඩු කරන යන. පළමු වාරයේදී සමන් අයින් කරනවා නිල් බෝල 3යි, කහ බෝල 1යි, සුදු බෝල 2යි. ඔන්න ඒ ටික අපි අඩු කරගත්තා. අඩු කරගත්තම පුතේ ඉතුරු වෙනවා නිල් බෝල 6ක්, කහ බෝල 3ක් සහ සුදු බෝල 5ක්. දෙවෙනි අවස්ථාවේත් පුතේ අර උඩ විදියටම සමාන ගත්තු බෝල ප්‍රමාණය අඩු කරගන්න. සමාන දෙවෙනි වාරයේදී ගන්නවා නිල් බෝල 3ක් ගන්නවා, කහ බෝල 1ක් ගන්නවා, සුදු බෝල 2ක් ගන්නවා. මෙහෙම ගත්තට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය හොයන්න උඩ සංඛ්‍යාව යට සංඛ්‍යාව අඩු කරනවා. 6න් 3ක් 3යි. 3න් 2ක් පුතේ ඉතුරුලා තියෙන ප්‍රමාණය. අපෙන් අහන්නේ සමාන ප්‍රමාණයන් ඉතුරුලා තියෙන මොන පාටද? ඔන්න බලන්න මොකක්ද අහන්නේ? සමාන ප්‍රමාණයක. ඒ දෙක තමයි මම මේ රවුන්ඩ් කරලා තියෙන්නේ. සමාන ගාන බලන්න නිල් බෝල 3යි, සුදු බෝල 3යි. හැබැයි කහ බෝල 2ක් නිසා එක සමාන වෙන්න බෑ අනිත් ඒවාට. එහෙනම් පාට වර්ග දෙක මොනවද? නිල් සහ සුදු. හොඳයි, එහෙනම් පුතේ අපි තවත් ගැටලුවක් බලමු. මල්ලක නිල්, රතු, කහ බෝල සමාන ප්‍රමාණ වලින් නැත. නිමල් වරකට නිල් බෝල 2ක්, කහ බෝල 1ක් හා රතු බෝල 3ක් ඉවතට ගනී. මෙලෙස තුන් වරක් බෝල ඉවතට ගත් පසු රතු බෝල 2ක් ඉතිරි විය. මල්ලේ තිබූ බෝල ගන්න සොයන්න. අනුපතේ මම ගැටලුව නැවත කියනවා. මල්ලක නිල්, රතු, කහ බෝල සමාන ප්‍රමාණ වලින් නැත. ඔන්න හොඳට මතක ගන්න. මොකද සමානක ප්‍රමාණයෙන් තමයි මේක තියෙන්නේ. නිමල් වරකට නිල් බෝල 2ක්, කහ බෝල 1ක් හා රතු බෝල 3ක් ඉවතට ගනී. මෙලෙස තුන් වරක් බෝල ඉවතට ගත් පසු රතු බෝල 2ක් ඉතුරු විය. එහෙම ගත්තට පස්සේ අපිට කියන්නේ රතු බෝල 2ක් ඉතුරුනා කියලා. හැබැයි අනිත් බෝල ඉතුරු වෙන ප්‍රමාණය අපිට කියලා නැහැ. එකක්වත් ඉතුරු නැහැ කියලාවත් මෙච්චර ප්‍රමාණයක් ඉතුරුනා කියලාවත් කියලා නැහැ. හැබැයි අපිට දීලා තියෙනවා රතු බෝල 2ක් ඉතුරුනා කියලා. මල්ලේ තිබු බෝල ගන්න සොයන්න. ඔය පුතේ මේක හොයන්නේ මෙන්න මෙහෙම. මේක ඇතුළු හදනකොට බලන්න මෙතන අපිට ඉතුරු දීලා තියෙන්නේ රතු බෝල 2ක්නේ. අන්න ඒ රතු බෝල ප්‍රමාණය හදමු. වෙන බෝල යන්න බෑ. මොකද දැන් අපි කහ බෝල ගත්තොත් එහෙම අපිට ඇත්තට මෙතන කහ බෝල ඉතුරු කීයක් ඉතුරු කියලා කියන්නේ. නිල් බෝල ගත්තොත් නිල් බෝල කීයක් ඉතුරුද කියලා කියන්නේ. ඒ නිසා අපි නිල් බෝල වලින් මේ ගැටලුව හදාන ගියොත් එහෙම අපිට පිළිතුරක් ගන්න බෑ. මොකද ඒක ඉතුරුලා තියෙන ප්‍රමාණය කියලා නැහැ. හැබැයි අපිට කියලා තියන්නේ රතු බෝල 2ක් ඉතුරුනා කියලා. ඒ නිසා අපිට පුළුවන් රතු බෝල වලින් මේ ගැටලුව හදාන යන්න. හොඳයි. සමාන ප්‍රමාණ වලින් තියෙනවා කියලා අපි මේ වගේ දේවල් ගැටලුව හදනකොට highlight කරගන්න. මොකද ඒකට ගැටලුව හදන්න ලොකු රුකුලක් නැත්නම් වැදගත් වීමක් වෙනවා. හොඳයි. බලන්න මෙතන රතු වරකට ගන්න රතු බෝල ගන්න අපි ගමු. රතු බෝල තමයි අපිට ගන්න පුළුවන්. වෙන බෝල ගැන කිසිම දෙයක් දීලා නැහැ. දීලා දෙන්නේ එක වරකට ගන්න ප්‍රමාණය විතරයි. ඉතිරි ප්‍රමාණය දීලා නැහැ. ඒ නිසා අපිට රතු බෝල මේ අනිත් බෝල වලින් ගත්තට
මේක පිළිතුරක් ගන්න බැහැ. හොඳයි. අන්න පුතේ රතු බෝල එක වරකට ගන්න රතු බෝල ප්‍රමාණය 3යි. එතකොට කියනවා 3 වාරයක් ගන්නවා කියලා. ඒ නිසා අපි මේ එක වරකට ගන්න රතු බෝල ප්‍රමාණය 3ෙන් ගුණ කරගන්න. එතකොට පුතේ පිළිතුර එනවා 9යි කියලා. ඒක පැහැදිලිද? ඒ කියන්නේ අපි රතු බෝල ගත්තේයි කියලා පැහැදිලිද? අපි රතු බෝල ගත්තේ මෙතන ඉතුරුලා තියෙනවා කියලා දීලා තියෙන රතු බෝල විතරක් නිසා. වෙන බෝල ඉතුරුලා කියලා දීලා නැහැ. ඒ නිසා අපිට ඉතුරු බෝල ගන්න හොයාගන්න බෑ අනිත් ඒවා. හරි? ඒ නිසා දැන් ඔන්න පිළිතුර ආපුතේ 9යි කියලා. දැන් මේ 9 කියන්නේ 3 වතාවට ගන්න ප්‍රමාණය. 3 වතාවට ගත්තට පස්සේ මෙතන කියලා තියෙන පුතේ රතු බෝල දෙකක් ඉතුරුනා කියලා. එහෙනම් අපි මේ රතු බෝල දෙකක් මේකට එකතු කරගන්න. 9ට හරි ඉතුරු රතු බෝල දෙක ඉතුරුනා. එතකොට රතු බෝල ගන්න 11යි. පුතේ මෙතන කියලා තියෙනවා සමාන ප්‍රමාණ වලින් තියෙනවා කියලා හැම බෝලයක්ම. ඒ කියන්නේ රතු බෝල 11ක් නම් නිල් බෝලත් 11යි කහ බෝලත් 11යි. ඒ නිසා අපිට පුළුවන් මේ 11 3ෙන් ගුණ කරගන්න. එතකොට පුතේ පිළිතුර එනවා 33යි කියලා. එහෙනම් පුතේ මේ මල්ලේ බෝල 33ක් තිබිලා තියෙනවා. හොඳයි අපි බලමු පුතේ මීට වඩා තවත් වෙනස් ආකාරයේ ගැටලුවක් ආවොත් කොහොමද ඔයාලා හදන්නේ කියලා. මල්ලක නිල් බෝල 8ක් රතු බෝල 4ක් හා කොළ බෝල 7ක් ඇත. පළමුව රතු බෝල 1ක් නිල් බෝල 2ක් හා කොළ බෝල 2ක්ද දෙවනුව කොළ බෝල 3ක් රතු බෝල 2ක් හා නිල් බෝල 2ක් ඉවතට ගනී. තුන්වෙනුව සෑම බෝලයක්ම සමාන ප්‍රමාණ වලින් ඉවතට ගත්තේ නම් මල්ලේ ඉතිරි බෝල ගන්න සොයන්න. ඔන්න මම නැවත කියවනවා. මල්ලක නිල් බෝල 8ක් රතු බෝල 4ක් හා කොළ බෝල 7ක් ඇත. පළමුව රතු බෝල 1ක් නිල් බෝල 2ක් හා කොළ බෝල 2ක්ද දෙවනුව කොළ බෝල 3ක් රතු බෝල 2ක් හා නිල් බෝල 2ක් ඉවතට ගනී. තුන්වනුව සෑම බෝලයක්ම සමාන ප්‍රමාණ වලින් ඉවතට ගත්තේ නම් මල්ලේ ඉතිරි බෝල ගන්න සොයන්න. මේක පුතේ අවස්ථා 3කදී බෝල ගන්නවා කියලා තියෙනවා. එතකොට අවස්ථා 3කදී ගද්දී හැම අවස්ථාවකම ගන්න ප්‍රමාණ අසමානයි. ඒ කියන්නේ පළමු අවස්ථාවේදී රතු බෝල එකක් ගත්තාට දෙවෙනි අවස්ථාවේදී රතු බෝල දෙකක් ගන්න. පැහැදිලිද? පළමු අවස්ථාවේ නිල් බෝල දෙකක් ගත්තාට දෙවෙනි අවස්ථාවේ නිල් බෝල දෙකක් ගන්නවා. හැබැයි පළමු අවස්ථාවේ කොළ බෝල දෙකක් ගත්තාට දෙවෙනි අවස්ථාවේ කොළ බෝල 3ක් ගන්නවා. තුන්වෙනි අවස්ථාවේ ගන්න ප්‍රමාණය කියන්නේ නැහැ. මොකද අපි ඒක හොයා ගන්න ඕනේ. සමාන ප්‍රමාණ වලින් ගන්නවා කියන්නේ. ඒ නිසා. හොඳයි බලමු මේ ගැටලු හදන්නේ කොහොමද කියලා. ඉතින් අර ගැටලු විදිහටම මේකේ තියෙන බෝල ප්‍රමාණය මුලින් ලියා ගන්න. නිල් බෝල 8යි රතු බෝල 4යි කොළ බෝල 7යි. ඔන්න මේකදී අපි කරන්න ඕනේ පළමු අවස්ථාවේ ගන්න ප්‍රමාණය අඩු කරගන්න. ඔන්න පළමු අවස්ථාවේ ගන්න ප්‍රමාණය පුතේ නිල් බෝල ගන්නවා පළමු අවස්ථාවේ 2ක්. රතු බෝල 1ක් කොළ බෝල 2ක්. ඔන්න මේ ප්‍රමාණය අපි අඩු කරගන්නවා. අඩු කරගත්තට පස්සේ ඉතුරු වෙනවා නිල් බෝල 6යි රතු බෝල 3යි කොළ බෝල 5යි. ඊට පස්සේ පුතේ දෙවෙනි අවස්ථාවේ ගන්න ප්‍රමාණයත් අඩු කරගන්න. මොකද අපිට ටික දීලා තියෙන නිසා මේ අඩු කරන යනවා. ඔන්න දෙවෙනි අවස්ථාවේ කොළ බෝල නිල් බෝල 2යි රතු බෝල 2යි කොළ බෝල 3ක් අඩු කරන්න ඕන. 3ක් අයින් කරනවා. ඒ නිසා ඔන්න පුතේ අපිට මේව ටික අඩු කරගත්තට පස්සේ ඉතුරු වෙනවා නිල් බෝල 4යි රතු බෝල 1යි කොළ බෝල 2යි. හරි. දැන් තුන්වෙනි අවස්ථාවේ පුතේ තුන්වෙනි අවස්ථාවේදී මොකද කියලා තියෙන්නේ? තුන්වෙනුව සෑම බෝලයක්ම සමාන ප්‍රමාණ වලින් ඉවතට ගන්නවා. තුන්වෙනි අවස්ථාවේදී හැම බෝලයක්ම සමාන ප්‍රමාණයෙන් ඉවතට ගන්නවා. එහෙනම් හැම බෝලයක්ම සමාන ප්‍රමාණයෙන් ඉවතට ගන්න අපි බලන්න ඕනේ මොන අඩුවෙන්ම තියෙන බෝල වගේ මොකක්ද කියලා. පුතේ මේක අඩුවෙන්ම තියෙන රතු බෝල. එහෙනම් රතු බෝල අපිට එකක් ගන්න පුළුවන්. රතු බෝල එකක් ගන්නවා කියන්නේ කොළ බෝල ගන්න ඕනේ එකයි නිල් බෝල ගන්න ඕනේ එකයි. ඒකට හේතුව තමයි තුන්වෙනි අවස්ථාවේදී හැම බෝලයක්ම සමාන ප්‍රමාණයෙන් ගන්නවා කියන එක. ඒ නිසා අපිට පුළුවන් තුන්වෙනි අවස්ථාවේ මේ හැම එකකින්ම එක ගානේ අඩු කරන්න. හැම එකම පුතේ එක ගානේ අයින් කරාට පස්සේ මල්ලේ ඉතුරු වෙනවා නිල් බෝල 3යි රතු බෝල ඉතුරු වෙන්නේ නැහැ කොළ බෝල 1යි. එහෙනම් අවසානයේ මල්ලේ ඉතුරු වෙන්නේ නිල් බෝල 3ක් සහ කොළ බෝල 1ක් පමණයි. හොඳයි. එහෙනම් පුතේ මම ඔන්න ඔයාලත් එක්ක ගණිත ගැටලු 3ක්
සාකච්ඡා කරා එකම වර්ගී ගණිත ගැටලු තුනක් වෙනස් ආකාරයට ඉන්න පුළුවන් ගණිත ගැටලු තුනක්. ඉතින් මේ ගණිත ගැටලු තුන ඔයාලට පුළුවන් මේවා කොලයක ලියාගෙන නැවත මේ සංඛ්‍යා වෙනස් කරලා හදන්න. මේවා හදන තරමට තමයි පුතේ ඔයාලගේ ඔළුවට යන්නේ. ඒ නිසා මම කියන්නේ මේ ගැටලු නැවත නැවත හදන්න. අපිත් එකතු වෙන්න. අපේ YouTube channel subscribe කරන්න. මොකද මම බලාපොරොත්තු වෙන ඔයාලට සෑම සතියෙම වීඩියෝ එකක් දාන්න මේවායි ගණිත ගැටලු සම්බන්ධයෙන්. හොඳයි එහෙනම් පුතේ අපි ලබන සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ නරඹු වලට බොහොම ස්තුතියි. අපේ මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකට දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න, like එකක් දාන්න, comment කරන්න. එහෙනම් පුතේ බොහොම ස්තුතියි.